ඔන්න ඉතින් අද ආදරණීය තාරු අපි කතා කරන්න යන්නේ සොයන් වින්දනය හරියටම කරන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා ඔය තාම ආදරණීය තාරු අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් කොල්ලෙක් නම් අනිවාර්යෙන්ම සොයන් වින්දනය කියන දේ ගැන හොඳ හැටි දන්නවා කියලා තමයි ඔයාලා හැමෝම හිතාගෙන ඉන්නේ. හැබැයි ඔයා දැනගෙන හිටියද ඔයාගේ පවුල් ජීවිතයට ඉදිරි ලිංගික අනාගතයට කොහොමද මේ සොයන් වින්දනය කියන දේ බලපාන්නේ කියලා. ඇත්තටම ඔයා දැනගෙන හිටියද ඔයාට ක්ෂණික මෝචනය හැදෙන්නත් මේ සොයන් වින්දනය බලපානවා කියලා. ඔයා දැනගෙන හිටියේ නෑනේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක ඔයාගේ ජීවිතයට බලපාන්නේ කියලා. ඇත්තටම ඔයා සොයන් වින්දනය කරන්නේ කොහොමද? පුරුෂයන් අතර බහුතරයක් පුරුදු වෙලා ඉන්නවා මේ සොයන් වින්දනය කිරීමට ප්‍රථමයෙන් ඔබගේ දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ නැරඹීමට. හැබැයි ඔබ දැනගෙන හිටියද ක්ෂණික මෝචනය ඇතිවීමට ප්‍රධානම හේතුවත් සොයන් වින්දනය වගේම සොයන් වින්දනය සඳහා ඔබ යොදා ගන්න මූලික මූලාශ්‍රයන් බලපානවා කියලා. මේ මොකක්ද කිව්වොත් ඇත්තටම ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා කියලා මං කලින් කිව්වනේ අසභ්‍ය වීඩියෝ නරඹමින් සොයන් වින්දනය කරන්න. ඉතින් එතකොට ඔයාගේ මනස තියෙන්නේ ඒ මොහොත සිදුවන ඒ වීඩියෝ එකේ තියෙන ඒ සිද්ධීන් කෙරෙහි පමණයි. ඒ කියන්නේ එතකොට අපි කියනවා අපිට ඕනේ නම් පුරුෂයෙක් නම් මම පුරුෂයට ඕනේ ඉක්මනට වීඩියෝ එකේ තියෙන දර්ශනය හා සම්බන්ධ වෙලා ඔයාගේ ශුක්‍රාණු පිට කිරීමක් පමණයි ඔයාගේ මනස තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ ඔයාගේ ඔළුව වැඩ කරන්නේ අන්න ඒ කාරණාව විතරයි. එතකොට ඔබ කල්පනා කරන්න ඔබට ඇත්තටම සොයන් වින්දනයක් ලබනද කියලා. ඉතින් ඔබත් අසභ්‍ය වීඩියෝ නරඹමින් සොයන් වින්දනය කරන කෙනෙක් නම් දෙක කාලීනව මේ විදිහට අසභ්‍ය වීඩියෝ දෙකින් දිගටම ඒකට ඇබ්බැහි වෙලා ඒක නරඹමින් සොයන් වින්දනය කරන කෙනෙක් නම් ඔබ හොඳට මතක තියාගන්න ඔබ විවාහ ජීවිතයකින් පසුව ගෙවන ලිංගික ජීවිතයේදී ඔබට මෙය බලපාන ප්‍රබල කරුණක් බවට පත්වෙනවා. ක්ෂණික මෝචනය ඇති වෙනවා. ඒ කියන්නේ ක්ෂණික මෝචනය කියන්නේ ඉක්මනින් ඔයාගේ ශුක්‍රාණු පිටතට පැමිණීම. ඒ කියන්නේ ඔයාට ලිංගික ක්‍රියාව දිගු වේලාවක් පවත්වා ගැනීමට ඇති නොහැකියාව තමයි මේ ක්ෂණික මෝචනය. එහෙමත් නැත්තම් මෙය පැහැදිලිව කිව්වොත් ඉක්මනින් ශුක්‍රාණු පිටතට පැමිණීම සහ ඔබට එය රඳවා තබා ගැනීමට නොහැකියාවක් පවතිනවා කියන්නේ ඔබට ක්ෂණික මෝචනය කියන රෝගය වැළඳිලා අවසන්. එතකොට ඔබ හිතන්න ඔබගේ සහකාරියට ඔබට පුළුවන් වෙයිද නිසි අයුරින් ලිංගික තෘප්තියක් ලබා දෙන්න. ගොඩක් අය සමහර වෙලාවට දන්නෙත් නැහැ මට ක්ෂණික මෝචනය තියෙනවා කියලා. මොකද අපි ගොඩක් දෙනා මේ ගැන අධ්‍යාපනයක් ඇතිව මේ ගැන දැනුමක් ඇතිව බලන්න නෑනේ. අන්න ඒ නිසා ඔබ ගොඩක් වද වෙන කාරණයක් නේ පුරුෂ ලිංගයේ ප්‍රමාණවත් මදිකම නිසා ඔබගේ සහකාරිය මේ ක්‍රියාවන්ට අකමැත්තක් දක්වයි කියන කාරණය. හැබැයි ඔයා හිතුවේ නැහැනේ ඔයා මේ කරන කාර්ය සඳහා යොදාගන්න වේලාව ලිංගික කාර්යයන් සඳහා ඔබ යොදාගන්න කාලය බලපායි කියන කාරණය. ඉතින් මේ අදහස් කළේ මම ඔබට තේරුම් කරන්න උත්සාහ කළේ ඔබ කාලයක් සිට තරුණ වයසට අවුරුදු 16, 17, 18 කියන්නේ මේ ලිංගික කරුණු සොයා බලන ඒ සඳහා ඔබ පෙළඹෙන කාල වයසක් නේ. එතකොට ඔබ පෙළඹෙනවා අනිවාර්යෙන්ම අසභ්‍ය වීඩියෝ නරඹන්න. එය ඇත්තටම වැරදි. ඔබ අසභ්‍ය වීඩියෝ නරඹමින් සොයන් වින්දනයේ යෙදෙනවා නම් අද සිටේ නවත්වන්න. මේකෙන් ඔබට පවුල් ජීවිතයේ ඇතිවන අවාසියක් ලෙස ඔබ සහකාරිය සමග ලිංගිකව එකතුවීමේදී ඔබට ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සහ එය පාලනය කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම සොයන් වින්දනය කිරීමේදී ශිෂ්ණය වඩා තද කරලා
ස්වයං වින්දනය කළත් යෝනිය එතරම් තද නොවන නිසා ඔබට ඔබගේ හැඟීම් ගැන වැටහීමක් හා ඔයාට ඒක ෆීල් නොවෙන්න පුළුවන් නිසා ලිංගික ජීවිතේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඔයා ස්වයං වින්දනය කරද්දී මොනතරම් ඔයාගේ අත තද කරලා ශිශ්නය අල්ලගත්තත් යෝනිය ඒ තරම් තද නැහැ. මොකද සමහර කාන්තාවන්ට තමන් විසින්ම යෝනියේ සම තද කිරීමකට ලක් කරන්න පුළුවන් වුණාට හැමෝටම මෙහෙම කරන්න බෑ. ඉතින් අන්න එතකොට ඔයාට ඒක ෆීල් නොවෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ඔයාගේ ලිංගික ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයා මානසිකව ශාරීරික පීඩනයකින් ඉන්නවනම් ස්වයං වින්දනය නොකළ යුතුයි. ඔබ ඔබේ සිත නිදහසේ තබා ගැනීමෙන් ඔබගේ ආශාවන් මොනාටද තියෙන්නේ, ඔයාට ෆීල් වෙන්නේ ඔයා ආස මොනාටද කියන දේ අරමුණක් තේරුමක් ඇතිව ඔයා ස්වයං වින්දනය කරනවා නම් ඉදිරි පෞල් ජීවිතයේදී ඔබට ලිංගිකත්වය මනාව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අය නොහිතන දෙයක් තමයි ස්පීඩ් එක. ඒ කියන්නේ එකම වේගයකින් කරනවා කියන්නේ කිසිම එන්ජොයි එකක් නැතුව ඔයා ඔහේ නිකන් කරන්න ඌමනාව නිසා කරනවා කියන එක. ඉතින් ඒකත් ඔයා එකම රටාවකට හුරුවීම ඔයාට අවාසියක් වෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඔයා ස්වයං වින්දනයේදී ඉන්න ඉරියව් මේකට බොහෝසේ බලපාන්න පුළුවන්. සමහරු මේකට තෝරගන්න ඉරියව් ඔයා නොදන්නවා වුණාට ඔයාගේ ශිශ්නයට බොහෝසේ බලපානවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ශරීරය මනාව ලිහිල්ව සැහැල්ලුවෙන් ඉන්න ඉරියව්වක් පමණක් භාවිතා කරන එක ඔයාට ගොඩක් හොඳයි. දැන් එතකොට හරියටම කොහොමද ස්වයං වින්දනය කරන්න කියන එක ඔයාට ලොකු ප්‍රශ්නයක්. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාට කාගෙන්වත් බාධාවක් නැති නිදහස් තැනක්, නිදහස් වෙලාවක් මේකට තෝරගන්න ඕනේ. අසභ්‍ය දර්ශන නැරඹීම සිදු නොකර ඔයාට ෆීල් වෙන කෙනෙක් මතක් කරගන්න. ඔයාගේ සහකාරියව සිහි කරගන්න. ඒ වගේම දවසේ හැම වෙලාවකම ස්වයං වින්දනයට යොදා නොගන්න. ඔයාට ෆීල් වෙන ටයිම් එකක් තියෙනවනේ. අන්න ඒ වෙලාවට ස්වයං වින්දනය කරන්න. ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි හැමදාම ස්වයං වින්දනය කළ යුතුයි කියලා දෙයක් නෑ. ගොඩක් අය හැමදාම ස්වයං වින්දනය කරන්නේ මේ අසභ්‍ය වීඩියෝ නරඹීමේ ඇබ්බැහිය නිසා මිසක් ඒ ෆීල් එකක් දැනෙලා නෙමෙයි. ඔබට කෙනෙක් මතක් කරගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද ඔබ නිතර මේ අසභ්‍ය වීඩියෝ බලපු කෙනෙක් නම් තමන්ගේ සහකාරියගේ ශරීරයට ඒ හැඟීම් වලට වඩා මතක් වෙන්නේ ඔයා බලපු දේවල්. හැබැයි ඔයා උත්සාහ කළොත් බැරි නැහැ ඔයාට. ඔයා එයා එක්ක ඉද්දි ඒ ලබන හැඟීම් එකින් එක විඳගනිමින් ස්වයං වින්දනය කළ යුතුයි. ඕනේ නම් මාට පුළුවන් වීඩියෝ කෝල් එකක් අරගන්න. එයාට කතා කරන ගමන් ඒ දේවල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් යාගේ ෆොටෝ එකක් බලන ගමන් ඔයාලා කලින් හිටපු විදිහක් මතක් කරගෙන ඔයාට ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයා කිසිම වෙලාවක ශුක්‍රාණු පිටවීමක් ටාගට් කරන්න එපා. අඩුම ඔයා විනාඩි 20ක්වත් මේක ෆීල් වෙරි කරන්න ඕනි දෙයක්. ඒ වගේම පුළුවන් නම් ඔයා ස්වයං වින්දනය කරද්දී ලුබ්‍රිකන්ට් එකක් යූස් කරන්න. මොකද ශිශ්නය තෙත් බවකින් නැතිව ඔබ ස්වයං වින්දනය කරන්න පුරුදු වුණාම පසු කාලීනව සහකාරිය සමග ලිංගිකව එක්වීමේදී යෝනිය තෙත් බවින් යුක්ත නිසාම ඔබට වැඩි කාලයක් ශුක්‍රාණු පිටවීම පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට එක්පොනින් ශුක්‍රාණු පිට වෙන බවක් දැනුනොත් ඔයාට පුළුවන් කෙටි විවේකයක් ගන්න. විනාඩියක් නතර කරලා ඔයා හුස්ම ගන්නකට ෆෝකස් කරන්න. ඔයා උඩට පහළට හුස්ම ඉහළ පහළ ගන්න විදිහ ෆෝකස් කරන්න. ඒකෙන් ඔයාට තව වෙලාවක් අල්ලගෙන රඳවා තියාගන්න පුළුවන්. පොසිෂන් එක මාරු කරන්න, අත් දෙක මාරු කරන්න. මේ වගේ පොඩි ටිප්ස් වලින් ඔයාට වැඩි වෙලාවක් මේක අල්ලගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ස්වයං වින්දනය කළොත් ඔයාට පසුකාලීනව ඔයාගේ සහකාරිය එක්ක හරියට ලිංගික ජීවිතයක් ගත කරන්න වගේම ක්ෂණික මෝචනය නවත්ත ගන්න පුළුවන් කමක් ලැබෙනවා.
ලිංගික ජීවිතය ගැන කතා කරද්දී ලිංගික අධ්‍යාපනය කියන්නේ මනුෂ්‍යයෙකුට තිබිය යුතුම දෙයක්. මෑත කාලීනව ගත්තම පවුල් ප්‍රශ්න ඇතිවීමට මූලික හේතුවක් සහ අනියම් සම්බන්ධයක් ඇතිවීමටත් මේ ලිංගික ජීවිතයන ගැටලු මූලිකම බලපානවා. ඔබ නොදැනුවත්ව ඔබේ සහකරිත හෝ සහකාරයටත් ලිංගිකත්වය ඔබේ ලිංගික ජීවිතය සම්බන්ධව මේ වගේ කියාගන්න බැරි පුංචි හේතු කාරණා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් මේ පිළිබඳ අධ්‍යයනය කරමින් තේරුමක් ඇතිව ලිංගික ජීවිතයට යොමු වෙනවා නම් සමාජයේ වැඩිවෙමින් පවතින සමාජ රෝගවලත් යම්කිසි අඩුවීමක් දැකගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වේ කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් ඔයාට පුළුවන් අපේ ආදරණීය තාර අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් එන්න නම් bell icon එක click කරලා on button එක press කරලා තියාගන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේම ඔයාට වැදගත් වන තවත් හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. මං ඔයාටම ආදරණීය තාරෝ.